රයිට් යාළුවනේ අද වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ මෙන්න මේ වගේ 230න් වැඩ කරන LED බල්බ් පිච්චුනාට පස්සේ ගොඩක් වෙලාවට මේවා විසි කරනවා. ඉතින් මේවා විසි කරන්නේ නැතුව මේවට මෙන්න මේ වගේ සර්කිට් එකක් පාවිච්චි කරලා කොහොමද අපි රිපෙයාර් කරගන්නේ කියන එක තමයි අද වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ. සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට කොළඹ කොටුවෙන් වගේ ගන්නවා නම් මේක 150 200ක් වගේ මුදලකට තමයි ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි ඕගොල්ලන්ට ඩාරාස් AliExpress වගේ ඔන්ලයින් මේක ඕඩර් කරන්නත් පුළුවන්. මම ඕගොල්ලන්ට ලින්ක් එකක් දාලා තියන්නම් පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ. මේක ඕගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේකට සර්කිට් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඇත්තටම මේකට කරන්ට් එක දෙන්න වෙනම සර්කිට් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේක කෙලින්ම 230ට සම්බන්ධ කරන්න පුළුවන්. ඕගොල්ලන්ට බලන්න පුළුවන් මේකේ මේ LN කියලා වයර් සම්බන්ධ කරන ස්ථාන දෙක මේ විදිහට ලකුණු කරලා තියෙනවා. මේ දෙකට අපිට කෙලින්ම බල්බ් එකට මේක සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ සම්බන්ධ කරද්දී මෙන්න මේ දෙපැත්තේ තියෙන සිදුරු දෙකට ඇන දෙකක් සම්බන්ධ කරගන්න. ඒ විදිහට පුළුවන් අපිට මේක අපේ පරණ LED බල්බ් එක ඇතුළට මේක සම්බන්ධ කරගන්න. රයිට් යාළුවනේ මම ඉතින් මෙන්න මේ වගේ පරණ LED බල්බ් එකකින් මෙන්න මේ විදිහට මේ කොටස් ටිකන් ගලවලා ගත්තා. ඉතින් මේකෙත් ඇත්තටම සර්කිට් එක පිච්චිලා තිබුණේ මම ඒක ගලවලා අයින් කරගත්තා. මොකද යාළුවනේ අපිට ඒක නැවත රිපෙයාර් කරලා පාවිච්චි කරන්න පුළුවන් මට්ටමේ සර්කිට් එකක් නෙමෙයි ඒක තිබුණේ. ඉතින් මම මේකට තමයි මගේ මෙන්න මේ සර්කිට් එක පාස්ස ගන්න යන්නේ. ඉතින් අපි බලමු මේකට මේ සර්කිට් එක පාස්ස ගන්නේ කොහොමද කියන එක. මේකෙදි යාළුවනේ මම මේ සර්කිට් එක මේකට සම්බන්ධ කරගන්න පුළුවන් වෙන විදිහට මෙන්න මේ දෙපැත්තේ සිදුරු දෙකක් විදගෙන තියෙනවා. මේ දෙපැත්තෙන් මම සිදුරු දෙකක් විදගෙන තියෙනවා. මම මේකට මෙන්න මේ විදිහට මේක සම්බන්ධ කරගන්නවා. එහෙම සම්බන්ධ කරගත්තට පස්සේ මේ සිදුරු දෙකට මම ඇන දෙකක් දාලා මේක හයි කරගන්න යන්නේ. රයිට් යාළුවනේ මම මේ විදිහට මේ සර්කිට් එක මේකට තියලා ඇන දෙකක් දාලා මේ විදිහට සම්බන්ධ කරගෙන තියෙන්නේ. දැන් මට තියෙන්නේ මේකට මේන්න මේ වයර් දෙක පාස්ස ගන්න. අපි ඒකත් පාස්ස ගමු. ඕගොල්ලන්ට බලන්න පුළුවන් මම මුලින් කිව්වා වගේ මෙතන L සහ N කියලා මෙන්න මේ දෙපැත්තේ මාක් කරලා තිනවා. ඒ දෙකට මම මෙන්න මේ වයර් දෙක පාස්ස ගන්නවා. රයිට් යාළුවනේ වයර් දෙක මෙන්න මේ විදිහට සම්බන්ධ කරගෙන ඉවරයි. දැන් මම මේකට මෙන්න මේ විදිහට මම සම්බන්ධ කරගත්තා. රයිට් යාළුවනේ දැන් අපි බලමු මේක වැඩ කරනවද කොහොමද කියන එක ගැන. රයිට් යාළුවනේ මම මේ විදිහට හදාගත්ත මගේ බල්බ් එකට විදුලිය සපයන්න යන්නේ. අපි දැන් බලමු මේ බල්බ් එක කොහොමද වැඩ කරනවද කියන එක ගැන. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් දැන් මේ බල්බ් එක මේ විදිහට දැල්වෙනවා. රයිට් යාළුවනේ එහෙමනම් ඉතින් ඔයගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පහලින් තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. වීඩියෝ එකට ලයික් කරන්න. එහෙමනම් ඉතින් අදට ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.